ගිය අවුරුද්දේ බොහොම ආందోලනයට තුඩු දුන්නු ගොඩක් කතාබහට ලකුණු පනතක් තමයි මාර්ගගත ක්‍රමවේදයන්හි සුරක්ෂිතතාවය සම්බන්ධ පනත. මේ පනත ගේන එකට බොහෝ දෙනෙක් විරුද්ධ වුණා. මොකද එය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට පැනවෙන වාරණයක් හැටියට තමයි අපි සැලකුවේ. හැබැයි අපි තවදුරටත් මේ පනත දිහා බලද්දී අපිට දකින්න ලැබෙන දෙයක් තමයි ඔන්ලයින් ක්‍රමවේදය තුළ පවතින යම් යම් වැරදි වළක්ව ගන්න ඇත්තටම මේ පනත අපිට ප්‍රයෝගික කරගන්න පුළුවන් කොහොමද කියන කාරණේ. මොකද මේ පනතේ පැහැදිලිව දැක්වෙනවා ඔබේ පෞද්ගලික තොරතුරු ඔබේ අනුදැනුමකින් තොරව කැමැත්තකින් තොරව යම් කෙනෙක්ට යවනවා නම් බෙදා හරිනවා නම් එය දඬුවමට ලක් විය හැකි වැරදක් කියන එක. මේ විදිහට විශාල පරාසයක නීති රීති හදලා තියෙද්දි මේ පනත දැන් බලාත්මක කරලා තියෙද්දි පනත ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍යම අංගයක් වෙන කොමිසම තවම පිහිටවල නැහැ. 2024 ආව පනතක් දැන් වැරදි වැඩි වශයෙන් දකින්නට ලැබෙන වරදවල් සඳහා ආපු පනතක්. හැබැයි ඒවා බලාත්මක කරන්න ඕනේ කොමිසම තාම පිහිටවල නැහැ. පනතක් තියෙද්දි නීති ටිකක් තියෙද්දි ඇයි මේ කොමිසම තාම අපිට පිහිටව ගන්න බැරි? මේ ගැන බලධාරීන්ගේ අවධානය ඉතා ඉක්මනින්ම යොමු විය යුතුයි.